ආයුබෝවන් සුබ දවසක් ඔයාලට. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ පුංචි දුවල පුතාලා ඉන්න අම්මලට තාත්තලට ගොඩාක් වැදගත් වෙන අකුරු කියවීමේ චාරිත්‍රය ගැන. අතීතයට සාපේක්ෂව වර්තමානය වන විට අකුරට මුල් තැනක් හිමි වෙනවා. ඉතින් අම්මේ තාත්තේ ඔබගේ පුංචි දරුවාගේ ජීවිතයට ගොඩාක් වැදගත් වන මේ මොහොත අර්ථාන්විතව සිදු කරන්නේ කොහොමද කියලා අපි බලමු. මුලින්ම දරුවට අවුරුදු 2ක් පමණ වන විට දරුවාගේ උපන් වේලාව නැකැත්කරුවෙකුට ලබා දීලා දරුවාට අකුරු කියවීමට වඩාත්ම සුදුසු වේලාවට නැකතක් සාදා ගන්න. සාමාන්‍යයෙන් වයස අවුරුදු 3ක් සපිරීමට පෙර දරුවාට අකුරු කියවීම සිදු කළ යුතුයි. මේ සඳහා ඔබ මේ දේවල් සූදානම් කරගන්න. බුදු පිළිමයක් හෝ බුද්ධ රූපයක්, ගණදෙවි රූපයක්, සරස්වතී මෑණියන්ගේ රූපයක්, සුදු රෙද්දක්, මැටි පහන් 7ක්, පහන් තිර, පොල් තෙල්, හඳුන් කූරු, ගිතෙල්, කැවිලි වර්ග 7ක්, පළතුරු වර්ග 7ක්, සුදු මල් වට්ටියක්, නෙළුම් මල් වට්ටියක්, වී පොරි, තල, හබල පෙති, සුදු හඳුන්, උක් හකුරු, මී පැණි, පිනිදිය පැන්, පඳුරු, බුලත්, කපුරු. දැන් ඔබ මේ පේන ආකාරයට නැකැත්කරු ලබා දුන් දිශාවට දිශානුගත කරලා සුදු රෙද්දක් එලලා ආසනයක් පිළියෙල කරගන්න. බුදු පිළිමය උස් ස්ථානයක තබන්න. බුදු පිළිමයට වඩා පහතින් හා බුදු පිළිමයට දෙපසින් දේව රූප දෙක තබන්න. බුදු පිළිමය තැබීමට ඔබට පුළුවන් මේසය මතින් පෙට්ටියක් වගේ දෙයක් තියලා සකස් කරගන්න. ඊට පස්සේ මම මේ මේසය මත පහන් 7ක් සකස් කරලා තියෙනවා. මේ එක පහනක් අප මහා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, පහන් දෙකක් සරස්වතී දෙවියන්ට හා ගණ දෙවියන්ට. මේ පහන් දෙකට ගිතෙල් ටිකකුත් එකතු කරන්න. ඉතිරි පහන් 4 හතරවරම් දෙවිවරුන්ට. ඔබට පුළුවන් පහන් 7 බුලත් කොළ 7ක් මත උනත් තබා ගන්න. දැන් පහන් 7කින් දරුවට ආලෝකයේ ආශිර්වාදය ලැබෙනවා වගේම දරුවගේ හිතද සතුටටපත් වෙනවා. දැන් බලමු පළතුරු වට්ටිය සකස් කරගන්න ආකාරය. මේ සඳහා පිරිසිදු භාජනයක් භාවිතා කළ යුතු අතර පළතුරු කහ වතුරෙන් සෝදා ගන්න. මෙහිදී සෑම පළතුරක්ම මේ ආකාරයට කොටසක් කපලා තියන්න ඕනි. කෙසෙල් ගෙඩි වල පිටුපස කොටස පොඩ්ඩක් කපලා තියන්න ඕනි. අපි තැඹිලි ගෙඩිය වට්ටියෙන් පිටත වෙනම තියලා තියෙන්නේ. ඔබට පුළුවන් මේ පළතුරු වට්ටිය මතම තියලා උනත් සකස් කරගන්න. ඊට පස්සේ පිරිසිදු භාජනයකට බුලත් කොළ මේ ආකාරයට වටේට තියලා ඒ මතට වී පොරි, හබල පෙති, සුදු හඳුන්, උක් හකුරු, තල, මී පැණි, පිනිදිය පැන්, කපුරු, පඳුරු තියලා තවත් වට්ටියක් සකස් කරගන්න. පඳුරු ගන්නකොට කහ වතුරෙන් සෝදලා ගන්න. මෙහිදී මම තල සඳහා තල බෝල තමයි අරන් තියෙන්නේ. ඔබට පුළුවන් තල ඇට හරි තල කැරලි හරි උනත් මේ සඳහා යොදා ගන්න. දැන් අපි කැවිලි වර්ග 7ක් පිරිසිදු භාජනයකට අසුර ගන්න ඕනි. මම මේ සඳහා මා විසින්ම නිවසේදී සාදා ගන්නා ලද කැවිලි වර්ග තමයි යොදාගත්තේ. ඔබටත් පුළුවන් ඔබ විසින් සාදාගත් කැවිලි වර්ග මේ සඳහා භාවිතා කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුදු මල් වට්ටියකුත්, දෙවිවරුන් දෙදෙනා වෙනුවෙන් නෙළුම් මල් වට්ටියකුත් සකස් කරගත යුතු වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් උදේට ගෙදර පූජා කරන බුද්ධ පූජාව අපි අද මේ ස්ථානයේදීම පූජා කරන්න සූදානම් කළා. පැන් බඳුනකුත් එක්කම. දරුවාට අකුරු කියවීමට පැය භාගයකට විතර කලින් ඔබට පුළුවන් දරුවට ඇහෙන්න පිරිත් දාලා තියන්න. නැතිනම් දෙමාපියන් එකතු වෙලා දරුවත් එක්ක පිරිත් කියන්න. මේ සඳහා 3 සූත්‍රය උනත් ප්‍රමාණවත්. ඒ දරුවට ආශිර්වාදයක් වෙනවා. ඒ වගේම මේසය මත හෝඩි පොතක්, කොපි පොතක්, පැන්සලක් වගේම පිරුවානා පොත් වහන්සේ හෝ පිරිත් පොතක් තබන්න. මේ දෙකම නැත්නම් පිරිත් අන්තර්ගත වෙන බෝධි පූජා පොතක් වුවත් ප්‍රමාණවත්. ඊට අමතරව රත්තරන් බඩුවක්, මුදල් නෝට්ටුවක් වගේ දේවලුත් තියන්න.
නැකතට පැය කාලක් වගේ තියෙද්දි පහන් හඳුන් කුරු දල්වන්න. පසුව දරුවත් සමග පූජාවට අත ගහලා බුදුන් වඳින්න. මේ වෙලාවේදී ඔබ සැලකිලිමත් වන්න. පහන් හඳුන් කුරු දල්වලා ස්ථානයක තියලානේ තියෙන්නේ. පුංචි පැටවු ඉතින් ටිකක් දඟයිනේ. බොහෝම ප්‍රවේශමෙන් හැකි අයුරින් දරුවාව ඒ සඳහා යොමු කරගන්න. ඊට පස්සේ සරස්වතී දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමට සියල් සරි සිත් සරි බස් සරි සිත් සරා සරි සසර සරි සරසවි දෙන්න මට සිහි නුවණ සරසවි ලෙසත් ගණ දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට අතේ පොත ඇති දෙවි නුවණට ඉසුරු ගණ සවි ගත්ලොව අග පදවි දෙන්න මට සිහි නුවණ යුග සවි ලෙසත් කියන්න. මම කියන තැනට දරුවගේ නම දාලා මේ කවිය අම්මා දරුවට ඇහෙන්න කියන්න. ඔබට අවශ්‍ය නම් බලන්න කවි දෙක කමෙන්ට් කරලා තියන්නම්. පසුව දරුවට කියලා පිරුවානා පොත් වහන්සේ හෝ පිරිත් පොත අතගස්වන්න. දැන් දරුවට කියන්න මේසය උඩ තියෙන දේවල් වලින් කැමති දෙයක් ගන්න කියලා. ඉතින් එක දරුවෝ එක දේවල් අතට ගන්නවා. අම්මා ඔබ ඒ ගැන කනගාටු වෙන්න එපා. ඒකෙන් ඔබේ දරුවාගේ අනාගතය තීරණය වන්නේ නැහැ. මං හිතන විදිහට නම් දරුවාට අකුරු කියවීමට හොඳම පුද්ගලයින් වන්නේ අම්මයි තාත්තයි. වර්තමානය වන විට ගොඩක් දෙමාපියන්ට ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඉතින් අද අපේ පැංචිට අකුරු කියවන්නෙත් එයාගේ අම්මා. නැකත් වේලාව ලං වන විට ඔබ ළඟට දරුවාව රැගෙන නැකත්කරු ඔබට ලබා දුන් අකුර හෝඩි පොතෙන් පෙරලා ගන්න. නැකත් වේලාවට දරුවාට එම අකුර කියවා පොතේ ලියවන්න. සාමාන්‍යයෙන් අම්මා අකුර කියවන විට දරුවාද අකුර කියවන ප්‍රවණතාවය වැඩි වෙනත් අයට සාපේක්ෂව. යම් අයුරකින් ඔබේ දරුවා නැකතට අකුරු නොකිව්වහොත් ඔබ කනගාටු වෙන්න එපා. දරුවා පොඩිනේ. දරුවට සැර කරන්න බනින්න එපා. ඔබ දෙදෙනාගේ උතුම් ආශිර්වාදය ඔබේ දරු පැටියාට ලබා දෙන්න. දැන් දරුවට කියලා අම්මටයි තාත්තටයි පවුලේ අනිත් වැඩිහිටියන්ටයි වන්දවන්න. අමතක කරන්න එපා. පුංචි පැටියව සතුටු කරන්න ඔබට පුළුවන් ආකාරයට පුංචි තෑග්ගක් සකස් කරලා දෙන්න. ඒ තුලින් පුංචි සිතට ලොකු සතුටක් ලැබෙයි. මගේ පුංචි පැටියා වගේම හැම පුංචි පැටියෙකුම උගත් මෙන්ම බුද්ධිමත් පුද්ගලයෙකු වේවායි හොඳ අම්මා අපගේ ප්‍රාර්ථනය. ඔබට මේ ගැන තවතොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපිට කමෙන්ට් කරන්න. අපි දිනපතා අප්ලෝඩ් කරන වැදගත් වීඩියෝස් මග නොහැර දිගටම බලන්න හොඳ අම්මා YouTube channel එක subscribe කරලා bell button එක click කරන්න. ඔබ අදම අපත් සමග එක්වන අයෙකු නම් ඔබට වැදගත් වෙන අපි අප්ලෝඩ් කළ වීඩියෝ සියල්ල අමතක නොකර නරඹන්න.